කවුද අනුර කුමාර දිසානායක ඔයාට ඔය විදිහට ඇසරෙන්න කිව්වේ? මගේ පුංචි ගෙඩියයිනේ. ඔයාගේ මාධ්‍ය වේදිකාවම ඔය විදිහට පල්ලයට දාන්න එපා. අන්න සාමාන්‍ය නීතිය යටතේ. හරි අපිට ආදාරයට මේක සාමාන්‍ය නීතිය යටතේ මේ ක්‍රියාවලිය කරන්න කියලා. ඔය ලැප්ටොප් එක සහ ඔය කියන දුරකථනය අරගෙන 2024 දින. නෑ අලුත් එකේ දැන් තියෙන එකේ. 2024 දින අරන් තියෙන එක ඕකේ පුද්ගලික දෙයක්. පුද්ගලික දෙයක් හරි දුන්නා නම් ඉවරනේ. නෑ ඕකේ මෙහෙමයි. ඒකට අධිකරණයේ ක්‍රියාවලියක් තියෙනවානේ. ඔව්. හිතුනේ විදිහට ගන්න බෑනේ. අධිකරණයේ ක්‍රියාවලියක් තියෙනවා. අධිකරණයෙන් අවශ්‍ය ඒ නියෝගය අරගෙන ඇයි මේක සාමාන්‍ය නීතියටද ගෙනල්ලා මහේස්ත්‍රාත්වරයෙක් ගාවට හරි අධිකරණයෙන් උත්තරීතර විනිසුරුවෙක් වරයෙක් ගාවට සාමාන්‍ය නීතියටද ඉදිරිපත් කළා. අධිකරණයෙන් නියෝගයක් කරගෙන අයියෝ කරන්නද? ඇයි මේ පීටි එකක් දාන්නේ? මෙතන කිසිම දේශපාලනයක් නැහැ. මෙතන පැහැදිලිවම අපි කියන්නේ සාමාන්‍ය නීතිය. සැකකරුවෙක් නෙමෙයි. සැකකරුවෙක්ට ක්‍රියාත්මක වෙන සාමාන්‍ය නීතිය හැමෝටම එකසේ ක්‍රියාත්මක කරයි මේ පීටියේ පනතක් දාගෙන දකලන්නේ. ඇයි සාමාන්‍ය නීතියට මේක කරන්න බැරි? අපි මෙතන ඇවිල්ලා තියෙන සාමාන්‍ය පුරවැසියෝ විදියට මේ රටේ ක්‍රියාත්මක වෙන සාමාන්‍ය නීතියටදී මේ ඉන්න සැකකරුවන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඇයි මේ PTA රැඳවුම් නියෝග දාගෙන මේ විගණම නටන්නේ කියලා කොහොමද ඒක තීරණය කරන්නේ? නෑ ලැප්ටොප් එකේ අනුර කුමාරද කිව්වේ වැඩේ. ලැප්ටොප් එකේ තිබුණා නම් ලැප්ටොප් එකේ තියෙන එක අයි ලැප්ටොප් එකේ නම්බරේ දෙන්නේ නැත්තේ. මේ ක්‍රමයක් තියෙනවනේ ගන්න ඕනේ ක්‍රමයක් තියෙනවනේ. අයියෝ මොඩේක් විදිහට අයියෝ ලැප්ටොප් එකේ අංක දෙන්නේ නැත්තේ. කියලා නැද්ද? ඔය මොඩේක් විදිහට ඉස්සරන්නේ. අයි ලැප්ටොප් එකේ නම්බරේ දෙන්නේ නැත්තේ. මම අහන්නේ ඉතින් නීති මේ කාර්යාව තියෙනවනේ ඒක. ගන්න ඕනේ ක්‍රමයක් තියෙනවනේ. අයියෝ මේ පුංචි ගෙඩිය දඟලන්න ඕනේ නෑනේ. වැඩ කරන්න බැරි ලාල් අයියේ. අයියෝ මන්ද බුද්ධිකෙක් විදිහට ඉස්සරන්නේ. අයියෝ ඔයාගේ මාධ්‍ය වේදිකාව උත්තර පල්ලයට දාන්නේ. නෑ මං යන්නේ මෙච්චරයි. ඕන කෙනෙක් ගන්න. කවුද අනුර කුමාර දිසානායක ඔයාට ඔය විදිහට ඇසරෙන්න කිව්වේ? මගේ පුංචි ගෙඩියයිනේ. ඔයාගේ මාධ්‍ය වේදිකාවම ඔය විදිහට පල්ලයට දාන්න එපා. මොකක්ද පුංචි ප්‍රශ්නේ පුංචි ප්‍රශ්න මම උත්තරේ දීලා තියෙනවා. ඔයාලට තේරුම් ගන්න මේකට මම කරන්නේ. අපිට ආදාරයට මේක සාමාන්‍ය නීතියටද මේ ක්‍රියාවලිය කරන්න කියලා. ඇත්තටම මම ලැජ්ජ වෙනවා ඔයා මාධ්‍ය වේදිකේද ඔච්චර පාලට වෙටිච්ච එක. නෑ ප්‍රශ්න ටික අහන්න එපා ඉතින්. ප්‍රශ්න ටික අහන්න ඕනේ. හැබැයි මම දෙන උත්තරේ ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක මට අදාළ කාරණා. මට දෙන උත්තරෙත් ඔයාලට තේරෙන්නේ නැහැ. අවශ්‍ය උත්තරේ මම දෙන්න බැදලා නෑ. හරි. ඔයා කියන උත්තරෙත් මම පිළිගන්න කැමති නෑ. ඔයා පිළිගැනීම නැගිනේ මේක ඔයාගේ දෙයක්. හරි. අක්ෂරයිනේ ඔයා අනුර කුමාර කඩියනින්ද? මම කොහෙද අනුර කුමාර කඩේ? ඒකට ඔච්චර ආන්නේ. නෑ අහන්න දැනගන්න. අධිකරණ ක්‍රියාවලිය තියෙන දෙයක් මෙච්චර සරල සිංහලෙන් උනාට තේරුම් ගන්න දිලා ඔයාලට තේරුම් ගන්න බැයිද කිසි මොකද්ද වැඩි? මම අහන්නේ සරල සිංහලෙන් ලැප්ටොප් එකේ ෆෝන් එකේ නම්බර එක දෙන්න. එච්චරයි. ඔයාලා දෙන්නම එක පුලිය බුක එළිය දාගෙන හරි